හායි යාළුවනේ. ඔන්න අපි දෙන්න අදත් ආවා නිල්සනිරෝ නේචර් රිසෝට් කජුගම හොටෙල් එකට. ඉතින් මෙන්න මෙයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ආවේ. යන් එහෙනම් අපි ඇතුළට. ඉතින් බලමුකෝ. ගම්. අන්න ඉන්න බර්ත්ඩේ බොයි. බර්ත්ඩේ බොයිව එක්කගෙන පොඩි සර්ප්‍රයිස් එකක්. යන්කෝ බලන්න උඩට. අපි දැන් ඉන්නේ සනිරෝ එකේ කජුගම. ඔන්න අපි ආවා මෙයාලගේ පබ් ඒරියා එකට. බලමු මෙයාව සර්ප්‍රයිස් කරන්න හදන්නේ කොහොම සර්ප්‍රයිස් වෙයිද කියලා. යන් එහෙනම් උඩට. Muna hina. කෑම මගෙන ගම මේ ඉතින් එයාගේ ආසාවට මට කරන්න පුළුවන් දේවල් වලින් පොඩි දෙයක්. thank you. ඉතින් gift එක unbox කරලා බලන්න කියමු නේද කේක් එකත් කපලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear husband. Happy birthday to you. අන්න ඉතින් එයාට ලොකු කේක් හදන්න එපා කිව්වා. මේ මං හදන්න හැදුවේ යාම එපා කිව්වේ. අන්න ඉතින් එයාට කේක් එකක් ගෙනාවා. Happy birthday. Thank you. ඔයාලටත් කේක්. gift එක unbox කරලා බලන්න කියමු. ඔන්න gift එක unbox කරලා බලන්න හදන්නේ. බලමු කොහොම සර්ප්‍රයිස් වෙයිද කියලා. එයා හිතපු නැති, එයා හිතන්නේත් නැති gift එකක්. oil can? oil can එක. oil can එක. මට. ඔළුවේ තෙල් ගා ගන්න, ඔය කොණ්ඩේ වවා ගන්න, තෙල් දා ගන්න. කොළ කෑලි කරන්න තියෙන්නේ. එහෙම තමයි නේද යාළුවනේ good මේ gift දෙන්නේ. ඈ? අත බියදන්නද කියලා? ඔව්. gift දෙන්නේ එහෙමයි. චා. පුතුහලයක් ඇති කළා gift දෙන්න ඕනේ. අම්මට සිරි කොහොමද ඒක? wow. shit. මගේ වාහනේ. මම ආස වාහනේ. දොරවල් අරින්නත් පුළුවන්. දොරවල් අරින්න පුළුවන්. shit. බොනට් එක. බොනට් එක. උස්සන්න බොනට් එක. ෆුවා. අන්න යාගේ gift එක.
ඉතින් එයා හරි කැමැත්තෙන් ඉන්න එකක්. ඉතින් කවදා හරි මේ හීනේ හැබෑ කරගන්න කියලා. අන්න ඉතින් ඒ දකින්න හීනෙට මගෙන් පුංචි තෑග්ගා. මට පුළුවන් උපරිමෙන් තමයි මේ කළේ. ඉතින් මට හරි සතුටුයි එයා සතුටු වුණ එකට. ඉතින් කවදා හරි ඒ හීනේ අපි දෙන්න දිනමු. එතකන් මේක මගෙන් ඔයාට පුංචි තෑග්ගා. නෑ පස්සට ඇදලා ඉස්සරහට ගෙන තොට යනවා. මේ තමයි යාළුවනේ කජුගම සනිරෝ නේචර් රිසෝට් එකේ පබ් ඒරියා එක. ඉතින් මම ඔයාලට කලිනුත් මේ හෝටලේ වීඩියෝ එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන 15 දෙනෙකුට විතර ඩ්‍රින්ක් ගන්න පුළුවන්. සහ පොඩි පාටියක් ෆැමිලි පාටියක් වගේ අරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේක බල්කනි ලොකේෂන් එක තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. ෆෝන් එකේ කැමරාවෙන් දකින්නට වැඩිය මාරම ලස්සනක් තියෙනවා. මේ තියෙන රූම්ස්. ඔයාලට මේ රූම්ස් ඕන එකක් බුක් කරගන්න පුළුවන්. කලින් වීඩියෝ එකේ මම රූම් වල ඇතුළේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති කෑම එකක් ඕඩර් කරගෙන කාලා ඔයාලට ෆුල් එන්ජොයි එකක් ගන්න පුළුවන් නිදහස් තැනක් තමයි මේ සනිරෝ නේචර් රිසෝට් කජුගම කියන්නේ. ඉතින් බලමුකෝ අද මෙයාලගේ කෑම වල රස සහ අපිට දැන් අපි ඕඩර් කරලා තියෙන දේවල් වලින් ලැබෙන්නේ මොනවද? ඒ වගේ ක්වොලිටි එක කොහොමද? ඒ වගේ රස කොහොමද කියලා අපි බලමු. මේ බබා සෙල්ලම් කරනවාද? මේ බබා ඉල්ලි හිටියේ තුවක්කුවක් මගේ. මට ඕක මතක් වුණා. ඉතින් මේ ඇත්තටම අපේ හීනයක් නේ. ඒක නිසා ඉතින් හීනෙට පොඩි අතිවාරමක් විදියට මම මේක ගෙනත් දුන්නේ. ඉතින් ඕක දකින්න වාරයක් පාසා හීනෙට යන්න පාර කැපෙයි. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙයි. මේ වෙනකන් අනිත් දේවල් ජය ගන්න මහන්සි වුණා වගේ මෙතනින් ඉදිරියටත් මේ හීන වෙනුවෙන් අපි මහන්සි වෙයි. ඉතින් ඒ වෙනුවෙන් පුංචි ආශිර්වාදයක් එක්කලමින් එයාට පුංචි සතුටක් ගෙන තමයි මට ඕනි උනේ. ඉතින් එයාගේ සතුට තමයි මගේ ලොකුම සතුට. දැන් ඉතින් සෙල්ලම් කර කර ඉන්නවා. හෙට උදේ යනකොට කෑලි කරලා ඇතුලේ තියෙන මොනවද කියලා බලයිද දන්නේ නැහැ. මේක සීට් කවර් ගන්න පුළුවන්. ඔය ඒ ටූල් එකක් කොහොමද සීට් කවර් ගන්න. ඒකත් කරයිද දන්නේ නැහැ යාළුවනේ. මේ තරම් බඩුව හැබැයි. සංගෘප්ත කරා. සංගෘප්ත කරා. ඉතින් ඔයාට මේ මොහොත ගැන හිතන දේ අපිට පුංචි වචන ස්වල්පයකින් පවසන්න. කතා කරන්න දෙන්නේ පට්ට සතුට. අපේ වීඩියෝස් බලන අයට දැනගන්න. ඔබගේ අද උපන්දිනය ඔබට කොහොමද දැනෙන්නේ? උපන්දිනය කොහොමද දැනෙන්නේ? හොඳටම සතුටුයි. ඕම් බාන්නේ යාළුවනේ තියෙන අවසිය එතරම්ට අර කාර් එකේ 100න් ඉන්නේ මං අහන දේටවත් උත්තර දෙන්නේ මේ මනුස්සයාට මතක නැහැ. හරියන. ආගේ දවස් එන්ජොයි කරන්න. උඩින් මෙහෙම දැම්මොත් මේක ස්විච් එක වත් වෙනවා. සවචෝ ගාතුනේ. ඒවා මන් දන්නේ සාමාන්‍යයෙන් gift දෙන්න ඔයාලා දන්නවා ඇතිනේ සාමාන්‍යයෙන් gift දෙන්න ඔය shop වල තියෙන්නේ metal වලින් හදපු එක එක වර්ගයේ කාර්. එහෙම ඉතින් කාර් එකක් මං සාමාන්‍යයෙන් මෙයා ආසයි කියලා මම දැකලා තියෙන. ඒ කියන්නේ මෙයා කියන දේවල් වලින් මම දන්න කාර් එකක් තමයි මෙයා ආසයි කියන එක. ඉතින් මම ඒ වෙනුවෙන් ගෙනයි මම ওই වර්ග මුකුත් ගැන දන්නේ නැහැ.
මීට වඩා හොඳ ඒවත් ඇති. හොඳ නොහොඳ ගැන මම දන්නේ නැහැ. මට හොඳයි කියලා හිතුණා මං ගෙනාවා. එයා එකෙන් සතුටු වෙනවා මට ඇති. එහෙනම් ඔයා ඔයාගේ දවස් එන්ජොයි කරන්න. හරි හරි. Thank you. කෑනේ ඔන්න බර්ත්ඩේ බොයිගේ ඉතුරු gift එක. අස කෑම වේලක් තියෙනවා. චිකන් බිරියානි. ඊට අමතරව චිකන් කළු දෙකක් තියෙනවා. එකක් තියෙනවා. දන්නාසි තියෙනවා, චට්නි තියෙනවා. පාල්තා වර්ග තියෙනවා, හොදි තියෙනවා. මගේ වාහනේත් තියෙනවා. ඒ වාහනේත් තියෙනවා. මේ මොනවද? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා. ඉතින් ඔන්න බර්ත්ඩේ gift එක. අන්න ඉතින් අපි දෙන්න කෑවා, බිව්වා, එන්ජොයි කළා. දැන් නම් රෑ 11ට ළඟයි. අපි දෙන්න යන්නයි හදන්නේ. ඇත්තටම ඉතින් හොඳයි, කෑමත් හොඳයි, සර්විස් එකත් සුපිරි. කියන වරදක් නැහැ. සියල්ලම 100%යි. ඉතින් ආලත් එන්න. ඇවිල්ලා කාලා බලන්න. අපි වගේ එන්ජොයි එකක් ගන්න. හොටල් එකේ වීඩියෝ එකක් කලිනුත් දාලා තියෙන එකත් බලන්න. මේ මම ආපු දෙවෙනි වතාව. ඉතින් මේ වතාවෙත් අපිට හොඳ සර්විස් එකක් වගේම හොඳ කෑම වේලා ඒ වගේම හැමදේම හොඳට ලැබුණා. ඉතින් ආලත් ඇවිල්ලා බලන්න කියන සා මටත් තියෙනවා. බර්ත්ඩේ බොයි ඉන්නවා. සතුටු වෙනාද කියලා එයාගෙන් අහමු. හොඳටම සතුටුයි. එහෙනම් එච්චරයි. මෙන්න මේ බල්කනි ඒරියා එකේ තමයි අපි හිටියේ. ඉතින් සුපිරි පොට් එකක් මේක. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේ ටිකේ තියෙන රූම්ස්. කලින් වීඩියෝ එකේ මේ සියලුම විස්තර තියෙනවා. මම මේ අන්න මෙයාලා ගෙනල්ලා තියෙනවා මේකට ටෙඩි බෙයාලා ගන්න පුළුවන්. මේක නම් කීයක් ගන්න පුළුවන්. මේකේ සෙල්ලම් කරලා ටෙඩි බෙයාස්ලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න මේ අත්දැකීම ගන්න කජුගම නේචර් හොටෙල් එකට. ඔන්න අයියා නම් ටෙඩි එක ගන්නයි හදන්නේ. ඉවරයි එක ජාන try කරන්න. මේක තමයි ඉතින්. මේවා අයි try කරන්න එක වෙන්නේ මේක මේ ආවුනොත් තමයි එන්නේ. අදාම් පාඩක try කරන්න. එළවෙනවා. දෙකක් වුණොත් එන්නේ නැහැ. ආදේ අනිකක් දාලා ඒක උස්සන්න. පෙන්ගුයින් ගත්තම හරි තමයි. අරක නටන වෙලේ ඒක ගත්ත හැකි. ඒක ගත්තා. පෙන්ගුයින් මල්ලන්න දැන්. හරි ගන්න. අපිට සෙට් කරලා දාවා නැහැ. සාවිතර දැන් හරියට. දෙන්නම වුණා. වැරදි. අවරාදේ. අර ඉස්සරහට පොයින්ට් එක අන්න ඉතින් අපි දෙන්න ගෙදර යන්නයි හදන්නේ. ඔයාලත් එන්න නිව්ස් අනිරෝ කජුගම හොටෙල් එකට. හොඳ එන්ජොයි එකක් ගන්න පුළුවන්, හොඳ ෆන් එකක් ගන්න පුළුවන්. හොඳ සර්විස් එකක් තියෙනවා. ඒ වගේම හැමදේම හොඳට තියෙනවා. ඉතින් ඔයාලත් එන්න. ඇවිල්ලා මේ වීඩියෝ එක පෙන්නන්න. ඉතින් ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙනම් සෙල්ලම් ගන්න පුළුවන් ෆෑමිලි ඉන්න ගන්න මම නම් ගන්න කරුණා try කරා බලමු කොහොමද බලමු. ඉතින් අපි අදට ගිහිල්ලා එන්න. එහෙනම් අපේ වීඩියෝස් බලනවට අපිට කමෙන්ට් කරනවට ෂෙයා කරනවට හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් හැමදාම අපිත් එක්කම ඉන්න. බයි බයි.